අර පේපර් පහක් දාලා තිබ්බේ සෙන්සේ. මොකද්ද? අර පේපර් පහක් දාලා තිබ්බේ ඒකද? ඔව්. ඒකේ මොඩල් පේපර් 2 කියන එක අද කරන්නේ. හරිද? එතකොට පේපර් ක්ලාස් වලට කැමති අය එන්න කියන්න තමයි මම මේවා කරේ. හරිද? මේ වීඩියෝ එක කරන්නේ මේක දැන් ඔය අපේ ක්ලාස් එකේ ළමයින්ට නම් පුළුවන් වෙන්න ඕනේ මේවා මේ අර මුලින්ම කරපුවත් එක්ක. හරිද? එතකොට ඔයාලා මේ ක්ලාස් එකේ නැති අය ඉන්නවා හරි මේක මේ රෙකෝඩින් එක දානවා ළමයි අහන නිසා එයාලා කොහොමද වෙන්නේ කියලා අහනවනේ. ප්‍රශ්න පොඩ්ඩ හතර පහ කරපුවානේ තියෙන්නේ. ඒක නිසා මම ප්‍රශ්න ටිකක් කරනවා. ඔයාලා මේ කැමති නම් සිජ්ජත් දාන්න පේපර්ස් වලට වීඩියෝ ගන්න කැමති නම්. හරිද? පළවෙනි එක බලමු. පළවෙනි එකේ කියන්නේ කෝකු ගයිෂාවා රියෝ කකුයා හමොත්සුවෝ අන්සෙන්නි මොකු දෙකිචි ඒ තෝච්චකු සසි නකිරි බනරනයි. දැන් මේකේ බලන්න අවසන් වෙන්නේ සසි නකිරි බනරනයි යුතුයි කියන එකෙන්. තෝච්චකු ඒ කියන්නේ ළඟා විය යුතුයි කියන එකෙන්. හරිද? එතකොට මොකද්ද මේකේ ටොපික් මේක මේ මාතෘකාව සබ්ජෙක්ට් එක? කෝකු ගයිෂා ගවි මේ ගුවන් යානා සමාගම් කියන්නේ ගුවන් යානා සමාගම් වල රියව් කකු කියන්නේ මගීන් හා කමොත්සු කියන්නේ භාණ්ඩ මගීන් හා භාණ්ඩ අංශෙන් ආරක්ෂිතව මොකු දෙකිචි ගමනාන්තයට පැමිණිය යුතුයි. මරුද බත්සු දෙක. ඒක මාරු. එතකොට මේකවා බලන්න මේ කෝකු ගයිෂා එක ගැන කියන්නේ යුතුයි කියලා තියෙන්නේ. එතකොට අපි මැද්දේ බලන්න ඕනේ මොකද්ද යුතුයි කියන්නේ. හරිද? මෙතන රියෝ කකු කමුත්සු කියන එක දන්නේ නැත්නම් බෑ මුකුත් කරන්න. ඒවා දැනගන්න ඕනේ වචන. ඒකයි පේපර්ස් දැන් මේ පේපර්ස් වල මේ ප්‍රශ්න දෙක තුනක් යද්දි මේ වගේ තව එනවා වචන. එතකොට මේ නිකම්ම පාඩම් හිටිනවා. දැන් ඔයාලා පොත් කරලා ඉවර වෙලා පේපර්ස් කරන්න එපා කියන්නේ මම ඒකයි. දැන් පේපර්ස් කරන ගමන් ගියොත් මේක මතක් වෙලා ආයෙ නෝට් එක බැලුවා නම් හරි. මම නම් දැන් කියන්නේ එහෙමයි. දැන් මේ නෝට් ඉවර කරන්න හදනවා දැන්ම පේපර්ස් කරන්න ගත්තොත් හොඳයි. මොකද කිචි ඒ තෝච්චකු මොකද කියන්නේ ගමනාන්තයට තෝච්චකු ළඟා වීම කළ යුතුයි. මේක හරිනේ. ආරක්ෂිතව බාණ්ඩා මගින් ආරක්ෂිත අරයන එක කරන්න ඕනේ. ගන්න යනවා සමාගම. හොඳද? දෙවෙනි එක කෝකුකි සෝජු සෙකි වා තකයි ඉචි ni අරු නොදේ කෝකුකි no සුගු චිකකු no චිජෝ මොයොකු මියරු. එතකොට චිජෝ මියරු කියන්නේ නිකන් පෙනේ වගේ අදහසක් කියන්නේ මේ. චිජෝ යොකු කියන්නේ මේ හොඳින් කියන එක. හොඳින් පෙනේ වගේ අදහසක් දෙන්නේ. චිජෝ පොළවේ හොඳින් පෙනේ කියලා. මොකක් ගැනද කියන්නේ? කෝකුකි සෝජූසෙකි කියන්නේ මොකද්ද? සෝජූසෙකි කොක්පිට් කොක්පිට් එකට. හරිද? කොක්පිට් එක ගැන කියන්නේ එතකොට. හරිද? එතකොට මේ පැහැදිලිව පෙනේ කියන මේක අදහස මේක ගොඩක් දුරට වැරදි වෙන්න ඕනේ. මොකද කොක්පිට් එක ගැන කියන්නේ මේ උස ස්ථානයේ තකයිචි කියලා තියෙනවා. මේ මෙතන ඉඳන් මේක ගොඩක් දුරට වැරදි වෙන්න කියලා අපිට ගෙස් කරන්න පුළුවන්. මෙහෙම ගෙස් කරලා උඩින් පල්ලෙන් බලලා දාන්නේ නැහැ. මං කියන්නේ මේ අර ඔයාලට ප්‍රශ්න අඳුර ගන්න ලේසි වෙන්න වෙලාව ඉතුරු වෙන්න. හරිද? පැහැදිලිව පෙනේ. මොකද පැහැදිලිව පේන්න විදියක් නැහැ කොක්පිට් එක ගැන. කියන්නේ මොකද? තකයිචි උස නිසා අරු නොදේ. උස ඇති නිසා කෝකුකිනෝ සුගුනි චිකකු ඒ කියන්නේ ගුවන් යානාව මේක ළඟම නේ උස ස්ථානය නිසා ගුවන් යානාවේ ඊට ආසන්නයේ බිම හොඳින් පේනවා. ඒක වැරදි. දැක්කද අඳුර ගන්න ඕනේ. ඒකවල මේ චිජෝ කියන එක කොමන්. මේවා පාඩම් තියෙන්න ඕනේ. හරිද? කෝකු කෝකුකි ෆ්ලයිට් එක ගැන හිකෝකි කියලාත් අපි කියනවා. චිකකු ළඟ කියන්නේ. හරිද? තකයි එහෙම ඉචි කියන මේ ඔක්කොම වචන ටික සාමාන්‍ය වචන ටිකක් තියෙන මේක නම්. දැන් ඒක තමයි මේ වගේ වචන පුළුවන් නේ ළමයි ආයේ පොත කරලා දෙපාරක් කරලා මේක බලන්න ඕනේ නෑනේ. හරිද? මෙහෙම කරගෙන යද්දි දන්නේ නැති වචනක හිර වෙනවා. අන්න ඒ ගිහිල්ලා ඒ නෝට් එක ලියන්න ඊට පස්සේ. ඒ නෝට් එක ලියලා ඊට පස්සේ ආයෙ ප්‍රශ්න කරන්න. ආයෙ ප්‍රශ්න කරද්දි හිර වෙද්දි ආයෙ නෝට් එකට යන්න. නැත්තම් ඔක්කොම කරලා ඉවරලා මේක බැලුවොත් එහෙම ආයෙ මතක නෑනේ කියලා ආයෙ පැනික් වෙනවා. ඒක නිසා පටන් ගන්න කරන්න. හරිද? උගොයි දෙයිරු දැන් ඔයාලට මම පේපර්ස් කලින් පටන් ගත්තෙත් ඔයාලට කරන්න. මේ පාඩම් කර කර මේ කරන්න. sorry. උගොයි දෙයිරු එන්ජින්නෝ zenbo ni senponi kuki o sui komu kiken ichi ga aru.
එතකොට මේකේ කියන්නේ කිකෙන් ඉචි. මේකේ අනතුරක් විය හැකි කියන එකනේ. අනතුරු ස්ථානයක් වේ අදහසක් දෙන්නේ. හරිද? ඊළඟ මොකද්ද මේ කියන්නේ? උකෝයි තේරු එන්ජින් නෝ. හරි දැන් උගේ තේරු කියන කොමන් නෑනේ අපිට. මේක පොඩ්ඩක් තියන්න. එන්ජින් නෝ එන්ජින් එකේදී සෙන්පෝ ඉදිරියේ එන්ජින් එකේ ඉදිරියේ කූ කියන්නේ හුළඟ නිසා කූ කියෝ සුයි කොමු. ඒ කියන්නේ හුළඟ ඇදිලා ඇදෙන නිසා මේවාන් හිකෙන්නිචි හරි මේක මේ අනතුරු සහිත ස්ථානයක් ඒක නිසානේ හිකෙන්නිචි දැන් බලන්න මේක අපි මගේ ස්කිප් කරපු විදිහ මේ වචනේ දන්නේ නැති උකොයි තීරු කියන්නේ මොකද්ද චලනය වෙන කියන්නේ චලනය වෙන එන්ජින් එකක් කියන්නේ දැන් මේ චලනය කියන එක දන්නේ දැන් මේක දැක්කහම පැනික් වෙන්න ඕනේ නැහැ එන්ජින් එක ගැන දන්නවා අපි ඉතින් එන්ජින් එක ඉස්සරහ කොහොමද මේව වෙන්නේ නැහැ කියන්නේ මේ වචනේ අපිට ලොකු අවුලක් නැහැ නේ එන්ජින් එකේ ගැන කියන්නේ චලනය වන එන්ජින් එකක් කියන්නේ අපි සදෝෂිත කියන්නේ ක්‍රියාත්මක එන්ජින් එකක් කියන්නත් කියනවානේ ඒ වගේ දැක්කද? දැන් මේ වචන එහෙම මං හිතන්නේ පොතේ තියෙනවද මට නම් මතක නැහැ. ආන් ඒ වගේ වචනයක් එන්න පුළුවන්. ඒකයි මං කියන්නේ. අර මේ දැක්කම පැනික් වෙනවට මේ වගේ ඒවා බලන්න කියලා. හරිද? 4. 東西物は積み込んでさえれば、搭載場所の変更は報告しなくてよい。報告しなくてよい. ඕකකු කියන්නේ වාර්තා කරනවට කියනවනේ අපි. ඕකකු ශීනක් උතේ මේ ග්‍රැමර් පොයින්ට් එක මාක් කරගන්න හරි මොකක් හරි ගන්න නොවේ කියන වාර්තා නොකළ යුතුයි වගේ අදහස දෙන්නේ. නකුතේ. හරිද? නකුතේ යෝයි. වාර්තා නොකළ යුතුයි. ගොඩක් දුරට මේ උත්තරේ වැරදි. මේ ප්‍රශ්න මේක වැරදි ප්‍රකාශය. වාර්තා නොකළ යන දෙයක් නැහැ මේකේ. හරිද? ගොඩක් දුරට හැමදේම දැන් බලන්න මේ ග්‍රැමර් පොයින්ට් එකේ වුණා ඊට පස්සේ බලන්න මොකක් ගැනද කියන්නේ. තෝසයි මොනෝ ගබඩා ආදී ගබඩා දේවල් වා සුමිකොන්දේ සයි සයි රෙබා ඒ කියන්නේ ගබඩා වගේ දේවල් පැටවීමේදී නේ ගබඩා දේවල් පටව ඇති තාක්කල් කියන්න තමයි මේ සයි රේබා කියලා එක තියෙන්නේ ඒක වුණත් අපි හිතන්නකො මේකත් දැන් දන්නේ නැහැ කියලා දැන් හැබැයි කියනවා මෙතන දෝසයි මොනෝ ගබඩා භාණ්ඩ පැටවීමේදී තෝසයි බෂෝ ගබඩා ස්ථානයේ වල නෝ කියන දෝසයි බෂෝ නෝ හෙන්කෝවා ස්ථානවල වෙනස් කිරීම හෙන්කෝවා කියන්නේ වෙනස් කිරීම මේක නම් දැනගන්න ඕනේ මේ එතනින් ප්‍රශ්නේ හිර වෙනවා මේ වෙනස් කිරීම වාර්තා නොකළ යුතුයි ඒ නැතත් හැබැයි මම මේ වචනේ දන්නේ නැත්නම් මම වැරදි දාන විදිය තමයි මං කිව්වේ මම හොයා ගන්න මොකද වාර්තා නොකළ යුතුයි කියලා මෙතන තියෙනවා වාර්තා නොකරන්න නැති දෙයක් නැහැ වාර්තා කරනවා හැමදේම හරිද? පොඩි දෙයකින් අපිට වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. පස්වෙනි එක. 義足で不審者を発見したときは、すぐに責任者へ報告する. දැන් මෙතන බලන්න責任者へ報告する. මෙතන දැන්報告するමෙතනත් ආවා මෙතනත් ආවා දැක්කද? දැක්කද報告するආවා. දැන් ඔයාලා නෝට් එකක් මං කියන්නේ එකයි මේක බලන්න කියලා. එතකොට මේ වචන එකපාරක් බැලුවොත් ආයෙ පාරක් බලනවා මතක හිටිනවා. ඔක්කොම එහෙමයි මේ සෙකිනින්ෂාත් එහෙමයි සෙකිනින්ෂා කියන්නේ නිලධාරියාට දැන්විය යුතුයි හෝ කකුසුරු කියන්නේ මේක ගොඩක් දුරට ප්‍රකාශ මොකද්ද මේක හරි වගකීම් නිලධාරියට දැනනවා හැබැයි දැන් මෙතන අපි බලමු වැරදි එකක්ද කියලා බැරි වෙලා මේ එන්ජින් එකේ තෙල් ගහන්න කියලා වගකීම් නිලධාරියට කිව්ව යුතුයි කිව්වොත් ඒ ප්‍රකාශ වැරදීනේ හරිද අපි මම කියන්නේ ඔයාලට මේ ග්‍රැමර් පොයින්ට් එකෙන් හරි කියන මේ ගෙස් කරගන්න විදිය මේ කියන්නේ මම කියන එක තේරුම් ගන්න පොඩ්ඩක් ඊට පස්සේ කිසකුද යානාවේදී ෆුෂින්ෂා මොකද්ද සැකසහිත කෙනෙක් පුෂින්ෂා කියන්නේ සැකසහිත කෙනෙක් මේ හත්සුකෙන් සිත තොකි ඒ කියන්නේ හොයාගත් වෙලාවේදී නැත්තම් හම්බුන වෙලාවේදී හත්සුකෙන් නෑ හට ගන්නවටත් කියනවා අපි හත්සුකෙන් කියලා මෙතනදී කියන්නේ මේ සැක කටයුතු පුද්ගලයෙක් හම්බුන වෙලාවේ සුගුණ ඉක්මනින්ම සෙකිනින්ෂාට කියන්න ඕනේ හරි දැක්කද මෙතන කල්පනා කරන්න දෙයක් නැහැ නේ සෙකිනින්ෂාට කියන්න ඕන කියලා තියෙන්නේ හැබැයි අපි බලනවා තෙල් ගහන්න කියනවාද නැත්තම් මොනවද නේද අඩ කියන්න කියලා කියනවාද සෙකිනින්ෂාට නෑනේ කියන්නේ මේ පුෂින්ෂා කෙනෙක් මේ හොයාගත්ත වෙලාවක් ගැන කියන්නේ. ඒක ආයෙ හිතන්න දෙයක් නැහැ. හරි ඒක. 6. 雷が近づいてもランプは安全である。ランプは安全である。රෑම්ප් එක
අන්සෙන් දෙයරු කියන එකෙන්ම මේ කමිනරි ගැන කියන්නේ මේකත් ඉතින් මේකේ කමිනරි කියලා තියෙනවා රෑම්ප් එක ආරක්ෂිතයි කියලා තියෙනවා මේක වැරදෙන්න ඕනේ. ඇයි ඒ? රෑම්ප් එක ආරක්ෂිත නැහැ අකුණු වෙලාවේදී. අපි බලමු මැද. චිකත්සු ඉතෙමෝ කියන්නේ ළඟදී. මේ රෑම්ප් එක ළඟදී කියන්නේ. සුයිතෙමෝ රම්පු කිය රම්පුවා. හරි දකුණු දෙලාවේදී රෑම්ප් එක ළඟදී ආරක්ෂිතයි දෙයරු කියලා තියෙන්නේ. ඒක වැරදි. හරිද? හත්වෙනි එක. චින්චින් ජිකෝ බෝෂි සුරුතාමේ හෝගොගු වෝ ෂෝසුරු ෂෝගුරු කියන්නේ මේ මේක කියන්නේ පළඳිනවා කියන එක. ගොඩක් දුරට මේක හරියන්න ඕනේ මොනවද? පළඳින මේ තියෙන ආරක්ෂිත උපකරණ ආරක්ෂිත නිකන් හිස් වැසුම් බෙල්ට් ඇඳුම් නේද? ආරක්ෂිත උපකරණ තියෙන අපි පළඳිය යුතුයි කියලා කියන්නේ. ඒක නිසා මේකට හරි දාන්න පුළුවන් මේකත් දැනගන්න ඕනේ අපි. ආරක්ෂිත දේවල් කියන්නේ. ඕ ගොකු ඕ ෂෝ සුරු හරිද? එතකොට ජින්ෂින් ජිකෝ ජින්ෂන් කියන්නේ පුද්ගලික තුවාල ගැන. පුද්ගලික තුවාල. බෝෂි සෘතම කියන්නේ මේ බෝෂි කියන එක අපි තොප්පියටත් කියනවනේ. මෙතන බෝෂි කියන්නේ වළක්වා ගැනීමට. වළක්වැනීම සඳහා කියන තමින කියලා තියෙන බෝෂි සෘතම. මේක බලන්න තොප්පිය කියන kanjiyයි මේ kanjiyයි පටල ගන්න එපා. ඒක කොහොමත් ඉතින් වචන කියවද්දි තේරුම් ගන්න ඕන ළමයි. ඒක තේරුම් ගන්න තමයි මෙයාලා මේවා කරන්නේ. මේ මෙතන කියන්නේ දැන් අර ආරක්ෂිත උපකරණ තියෙන නිසා මෙතන තොප්පිය කියන එක බෝෂි සෘතම. මෙතනද කියන්නේ වළක්වනවා කියන එක. හරිද? ලක්ෂ්‍ය සඳහා ආරක්ෂිත උපකරණ පැළඳිය යුතුයි. ඒක හරි එතකොට ප්‍රකාශ. තේරුණාද? 8 වෙනි එක. කෝකූකි නෝ shitagawa wa itsu demo shāriyō de සූකා shite මොයොයි. සූකා shite මොයොයි. සූකා shite මොයොයි. මේක අපි මේක මතක තියාගන්න එක්ක මේ වගේ මේ කංජියෙන් තමයි මේ වගේ ආව ප්‍රවාහනයක් ගැන ගොඩක් දුරට කියන්නේ. එතකොට මෙතනදී එක්කෝ මේ මොකද්ද අපිට කියන්න පුළුවන් ප්‍රවාහනය තේ මොයෝයි. වාහන වලින් යන්න පුළුවන් වගේ අදහසක් නැත්තම් මෙතන හරිම අදහස තමයි හරහා යනවා කියන එකට අපි මේ කියන්නේ. සූකෂි තේ මොයෝයි. හරහා යන්න පුළුවන් කියන එක වගේ තියෙන්නේ. ශාරියෝදෝ දේශූක සිතමය මේක ගොඩක් දුරට වරදින්න පුළුවන්. එතකොට වාහන වලින් හරහා යා හැකි කියලා තියෙන්නේ මොකද්ද එතකොට? අ කෝකූ කිනෝ ගුවන් යානාවේ හිත ගව යට නේ පහළ පැත්තෙන් හිත ගව කියන්නේ පැත්ත. හිත ගව යට පැත්තෙන් වා ඉත්සු දෙමෝ ඒ කියන්නේ ඕනෑම වේලාවක ඉත්සු දෙමෝ කියන්නේ ඕනෑම වේලාවක යටින් යන්න පුළුවන් කියන එක කියන්නේ. ඒක ඉතින් වැරදි. හරිද? ඒක හොයාගන්න පුළුවන්ද? කොහොමද මේ ශාරියෝ දේ සූකශිතමෝ නැත්තම් මෙතනින් ප්‍රවාහණය වෙනවා කියන අදහස තමයි මේ කියන්නේ. එතකොට ඒක හැකි කියන්නේ මුලදී තියෙනවා කෝකූකි කියලා. එතකොට කෝකූකි එකත් එක්ක යාහන වලට යන්න පුළුවන් කියපුවම අපි වැරදි කියන එක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ මැද්ද කියවලා බලනවා. මොකද්ද? ශීතකව මේ යටපැත්තේ මේ ඉත්සු දෙමෝ එහෙම ඕනෙත් නැහැ කියවන්න. යටපැත්තේ ගුවන් යානාවේ යටපැත්තෙන් මොකද්ද වාහන වලට යන්න පුළුවන් කියන එක කියන්නේ. ඒක වැරදිනේ. හරිද? ඊට පස්සේ අ 9 ශාරියෝනෝ උන්දෙන්වා මොකද්ද shincō ni jitsushi jitsushihi suneni mawarimo chui මේ සුනේනි මවාරිමෝ චූයි මේ මවාරි කියන එකත් හොඳට මතක තියාගන්න මේකත් ගොඩක් වෙලාවට එනවා. එයා කොමන් නැති නිසා මම කියන්නේ ඒ කියන්නේ වටේට ප්‍රවේශම් වෙන්න කියලා කියන්නේ සෑම විටම. සුනේනි මවාරි මෝ චූයි මේක ගොඩක් දුරට හරි වෙන්න ඕන. ප්‍රවේශම් වෙන්න කියලා කියන්නේ. මොකද්ද ප්‍රවේශම් වෙන්න කියන්නේ? හරිද? මෙතනින්ම අපිට තීරණය කරන්නත් බැරි කමක් නැහැ මේක නම්. ප්‍රවේශම් වෙන්න ඕනේ හැම වැඩකින්ම. කොමන් සෙන්ස් වලින් මම මේ කතා කරන්නේ. කොමන් සෙන්ස් වලින්. ඊට පස්සේ ශාරියෝනෝ උන්තෙන්වා වාහනවල පැදවීමේදී සිංචෝනි ක්‍රියා කියන්නේ ප්‍රවේශමෙන් සිංචෝනි කියන්නේ ප්‍රවේශමෙන් ජිත්සු ශිෂි කියන්නේ මේ ක්‍රියා කරනවා කියන්නේ. එතකොට වාහන වලින් පැදවීමේදී
ප්‍රවේශමෙන් ක්‍රියා කරද්දී වටේට නිතරම වටේට අවධානයෙන් සිටින්න ඕනේ. ඒක හරි. හරිද? මේකෙන් තීරණය කරන්න පුළුවන් නේද? දැන් ඔයාලට පේපර් කරන්න කියන්නේ නෝට් මේ ඔය ඉවර කරලා කරන්න ඉන්න ළමයින්ට මම කියන්නේ ඒකයි මේ පේපර්ස් බලන්න කියලා. හරිද? පේපර් දැන් මේවට මෙතනින්ම අඳුර ගන්න පුළුවන් නම් ඔයා බලන්නේ පොත බලලා මේ වචනේ ඔක්කොම පටපාඩම් කරගෙන කරන්න හදන්න. ඒකයි මම කියන්නේ පොඩ්ඩක්. මේක බලන ගමන් කටපාඩම් කරන්න ඕනේ. එතකොට දෙපාරක් තුන් පාරක් මතක හිටිනවා. ඒක තමයි කටපාඩම් කරන එක තමයි ඉතින් ක්‍රමේ මේ විදිහ. එකම ක්‍රමේ පාස් වෙන. හරිද? 10 එතකොට මේ තියෙන්නේ හොයිත්සු මේ කියන්නේ මේ විසිල් එකක් කියන්නේ. හොයිත්සුරු ගා අරගා ශාරියෝ යූදෝ ශාවා උන්තෙන් ශාකරා මියේ නකුතේ මොයොයි මියේ නකුතේ මොයොයි මේ පෙනෙන්නේ මියේ නකුතේ මොයොයි කියලා දෙන්නේ. පේන්නේ නැති උනත් කමක් නැහැ කියන අදහස දෙන්නේ. එතකොට මේක ගොඩක් දුරට වැරදින්න ඕනේ. එහෙම වෙන්න බෑනේ. මේක නම් මෙතනින්ම වැරද්ද දාන්න පුළුවන්. බැලුවේ නැති වුණා, පේන්නේ නැති වුණත් කමක් නැහැ කියනවා තියෙන්නේ ළමයි. ඔයාලට තේරෙනවද මේ ප්‍රශ්න විසඳන විදිහ? හරිද? මෙතන බලලා මම මේක වැරද්දක් දැම්මේ. මේ තියෙන්නේ මොකද්ද? ඒක මුල කියමුක. හොයිත්සුරු කියන්නේ විසිල්. විසිල් වලට. හොයිත්සුරුගා අරිවා. විසිල් එකක් වැදුනහම, විසිල් එකක් ඇහුනොත්. හරිද? ශාරියෝ යූදෝෂ්‍යා මොකද්ද? වාහන වලට මඟ පෙන්වන්නා. උන්තෙන්ෂා කියන්නේ වාහන. වාහන මොකද්ද මේ රියදුරුගේ උන්තෙන්ෂා කියන්නේ රියදුරාට. රියදුරුගේ පෙවුන් නැතුණක් කමක් නැහැ. හැබැයි එයා සිග්නල් එක දෙන්නේ. එයා පේන්න ඕනේ. අතින් සංඥා කරනවානේ. අපි හැම වෙලේම කතා කරනවානේ. යූදෝෂ්‍යා කියන අතින් සංඥා කරනවා කියලා. එයා තමයි වාහන වලට මේ මඟ පෙන්වන්නේ. ඉතින් වාහන වලට මඟ පෙන්වන්නේ නැහැ. විසිල් එක විතරක් හැදුනොත් ඇද්ද පේන්නේ නැතුව. තේරුණාද? මෙතනින්ම වැරද්ද දැම්මා දැක්කද? හරිද? මේ ඇත්තටම ළමයි මීට සමානම පේපර් එකක් තමයි එන්නේ ගොඩක් දුරට. හැබැයි මේකේ දැන් තියෙන ගොඩක් දුරට මේ පළවෙනි පොතේ මේක මේ මික්ස් වෙලා එන්නේ. පොඩ්ඩක් පල්ලට යද්දී මේකේ ප්‍රශ්න 30ක් එන්නේ අපිට. ප්‍රශ්න 30ක් කියන්නේ 25ක් වෙන්න පුළුවන් 20ක් ඇවිල්ලා 5ක් වෙන්න පුළුවන්. ඒක හරියට මට කියන්න බෑ. එතකොට පොඩ්ඩක් මේ 15 වගේ පැනපුවාම 15 වෙනි ප්‍රශ්න වගේ පැනපුවාම පොඩ්ඩක් අමාරුයි පේපර් එක. ඒකට තමයි අමාරු වචන ඕනේ. නැත්තම් මේ මුල් ටිකේ මොකක් හරි වීමක් ගහ ගන්න පුළුවන්. හරිද මට හරියට මෙහෙම කියන්න බෑ. මම මේක මේ රෙකමෙන්ඩේෂන් එකක් නෙමෙයි මෙච්චරක් කරොත් ඇති කියන්න. නැත්තම් ඒවත් ඔයාලට කියන්න බෑ. මට එහෙම කියන්න බෑ ලේසිද කියලා. ඔයාලගේ මට්ටමේ හැටියට තමයි. හරිද? 11. එතකොට කිකෙන්නෝ හන්දන් සුරු තොකි යූදෝෂ්‍යා මේ තොකි කියලා තියෙන වෙලාවේදී කියන්නේ. යූදෝෂ්‍යාවා ශාරියෝ ශිතෙයි හිනකෙරේ බනර නරණයි. යුතුයි කියලා තියෙන්නේ නේ. ශිතෙයි හිනකෙරේ බනර නරණයි. මොකක් හරි යුතුයි කියලා මොකද්ද? ශාරියෝ ශිතෙයි. ඒ කියන්නේ වාහන නැවැත්තිය යුතුයි කියන එක තියෙන්නේ මේ. ශාරියෝනෝ ශිතෙයි නකෙරේ බනර නරණයි. නැවැත්තිය යුතුයි. හරි ඒක ගොඩක් දුරට හරි වෙන්න පුළුවන්. අපි ඊටු ටික කියවලා බලමු. අපිට එතනින්ම තීරණය කරන්න බෑ ටක් ගාලා. යූදෝෂ්‍ය හරි මග පෙන්වන්න වාහනවත් අපිට මේක අනිවාර්යෙන් හරි කියන එක මේවා කරන්න පුළුවන්. මොකද්ද කිකෙන්නෝ හන්දන් තුරුතොකි නැත්තම් හන්දන් තුරුතො කියන්නේ අනතුරක් හැඟුණු විටදී නැත්තම් අනතුරක් හොයාගත්ත වෙලාවේදී නැත්තම් අනතුරක් තීරණය කළ විටදී කවුද කරන්නේ? මග පෙන්වන්න ඉක්මනින්ම වාහන නවත්තන්න ඕන. දැක්කද? හරි එතකොට. හරිද? ප්‍රශ්න අහන්න තියෙනවද කාට හරි ළමයි? ඉන්න අයට. ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න. අ අහන්න ඔයාලට ග්‍රැමර් එකෙන් අඳුර ගන්න බැයි නම් එතකොට අහන්න එපා වචන ඔක්කොම පාඩම් කරන්න ඕනේ ඒවා එහෙම අහන්න එපා ඕනේ ඉතින්. වචන පාඩම් කරන්න ඕනේ. මේ මොකද්ද? එක පොතක් බලලා ඇද්ද ඒ වගේ ඒවා නම් අහන්න එපා. මෙතනින් වෙන මොනවා හරි අහන්න තියෙනවා නම් තේරෙන්නේ නැද්ද දෙයක් තියෙනවා නම් අහන්න. හරිද 12 වෙනි එක දුරන්දෝ හන්දොරින්ගු සග්ගයෝ ඕ සුරුතොකි අන්සෙන් බෝෂි නෝ රූරු ඕ මම්මෝ රාණකෙරේ බනර නරණයි. හරිද? මේකෙත් යුතුයි කියලා තියෙන්නේ. ඔව් සෝරි.
මේකේ දැන් තියෙන්නේ හරිද යුතුයි කියලා තියෙන්නේ මේ. එරේ නරනමයි යුතුයි කියලා තියෙන්නේ. එතකොට මොකද්ද? අන්සෙන් බෝෂිනෝ රූරු. එතකොට මොකද්ද මේ ආරක්ෂාව පිළිබඳ මේක ආරක්ෂාව මේ මේ මොකද්ද මේ කියන්නේ ආරක්ෂිත නීති කියන්නේ මේ අන්සෙන් බෝෂි නෝරූරු කියන්නේ. හොඳද? එතන මේකනේ ආරක්ෂාව මොකද්ද සම්බන්ධ නීති. ආරක්ෂාව සම්බන්ධ නීති අනුගමනය කළ යුතුයි. එතකොට මෙතනින් අපිට හරි ගන්න පුළුවන්ද වෙයිද? එතන කමාවක් තියෙනවා. මේ කොටස වැරදින්න පුළුවන්. එතකොට මේ කොටසට අපි හිතා දාගන්නවා ටිකයක් හරි කියලා. එතන ඉරක් ගහලා හරි මොකක් හරි ඔයාලා බලන්න. හරි කියලා දාගන්නවා. ඊට පස්සේ බලමු මොකද්ද මේ පළවෙනි ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින්. සග්ගිය ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වැඩ. මේවා ගුරන්දුව හඳුරින් ගුකී කියලා දැන් ආයෙ හිතන්න ඕනේ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වැඩ කියන එක කියන්නේ සුරුතු කරන වෙලාවෙදී. ඉතින් හරි ඒකනේ. හරිද? කට ගාලා මේ වචන ටික ඒක තමයි පොත දෙතුන් පාරක් ලියන්න කිව්වේ. වචන ටික පුළුවන් නම් කට ගාලා දෙන්න පුළුවන් උත්තරේ. හරිද? 13 වෙනි එකට යන්න. සග්ගයෝෂු අත්සුකු අත්සුකු නත්තේ නත්තේකි තා බායි වා යුනිෆෝමු නෝ පුවාසු නා තෝ මොකද්ද සොදෙගුචි ඕ හිරයි දෙමොයෝයි සොදෙගුචි ඕ සිරයි මොන දැන් මේක බලන්න මේකේ පොඩ්ඩක් අමාරු වචන ටිකක් තියෙන මේ තියෙන දැන් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් බුක් 1 එකේ මැද වගේ තියෙන්නේ නේ මේ තියෙන අර ආරක්ෂිත ඇඳුම් ගැන ස්ථානයක් දැන් ඔයාලට මේක කියවද්දි මතක් වෙන්න ඕනේ ආරක්ෂිත ඇඳුම් කියලා මේ වචන බැරි නම් ඔයා නෝට් එකට ගියා නෝට් එක ආයෙ ලිව්වා මේ තියෙන දැන් එතකොට මේ වචන ඔක්කොම අහුවෙනවා ආයෙ ඒකයි පේපර්ස් බලලා නෝට් එක ලියන්න කියන්නේ දැන් ඔයාලා ඒක තමයි මම කියන්නේ නෝට් ලියලා ඉවරලා මේක බලන්න හිතන් ඉන්න එපා දැන් මේක බලන ගමන් නෝට් එක ලියන්න එතකොට හරියනේ නෝට් එකක් ලියවෙනවා පහ පහ හරි කරන්න ප්‍රශ්න. එතකොට මේ කියන්නේ සෝදෙගුචියෝ හිරයි දෙමොයෝයි. එතකොට මේ කියන්නේ යුනිෆෝම් වල මොකද්ද? මේ මෙතන තියෙන්නේ මේ කෆ් හිරයි දෙමොයෝයි කියන්නේ මේ විවුර්ත කළ යුතුයි කියලා කියන්නේ. ගොඩක් දුරට මේක වැරදි. ඒ කියන්නේ අර ප්‍රශ්නයක් දැම්මොත් මෙතන අත්සුයි කියලා තියෙනවා. අපි මෙතන ඉඳන් බලමු මොකද්ද කියන්නේ කියලා. සෝදෙගුචි. ඒ කියන්නේ මේවා කෆ් මේ අපි විවුර්ත කරන්න ඕනේ කියන එක තමයි කියන්නේ. සෝ දෙ ගුචි ඕ හිරයි දෙමොයෝයි කියන්නේ විවුර්ත කළ යුතුයි කියන තමයි මේකේ අදහස. සෝදි ගුචි කියන්නේත් අර මේ අපේ අර කප්ලින්ග්ස් නැත්තම් කප්ලින්ග්ස් කියලා තියෙන විතර යුනිෆෝම් වල මොකද්ද පුවසුනාතෝ කියන්නේ පුවනුසා කියන්නේ මේවා ගාංචු. හරිද? ගාංචු ඊට පස්සේ මේ අර සෝදි ගුචි කියන්නේ කෆ් වලට. ඒක මේ නෝට් එකේ බලන්න. මේ වචන සෙට් එකම බලන්න වෙනවා දැන්. ඒක මේ කොමන් නැති වචනනේ. ඒකයි මම කියන්නේ යුනිෆෝම්. එතකොට ෆුවාසුනවා කියන්නේ මේවා ගාංචු සහ කෆ්. හිරයි දෙමොයෝයි ගැලෙව්වත් අවුලක් නැහැ කියලා කියන්නේ. මෙතනින්ම වැරදි දාන්න පුළුවන්. මුල මොකද්ද කියන්නේ? සග්ගයෝජොයි වැඩ කරන අතරතුර අත්සුකුණකුතේ කීතා බායි ඒ කියන්නේ රස්නයක් හැඟුණු විටදී රස්නයක් තියෙන වෙලාවට නැත්තම් රත්තු අවස්ථාවක යුනිෆෝම් වල ගාංචු නැත්තම් කප් ගලවලා ඇවුල ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ. තේරුණාද? එතකොට මේකෙදි දැන් මේ සෝදෙගුචි කියන එකේ එහෙම දැක්කහම එකපාරට ස්ටක් දැන් මාත් ස්ටක් වුණා. තේරුණාද? එතකොට දැන් ඒ ස්ටක් වුණාම පොඩ්ඩක් ඔයාලා මේ බලන්න හිරයි දෙමෝයෝ ඇරුණත් ප්‍රශ්නයක් නැහැ කියලා තියෙනවා. එතකොට මේ ප්‍රකාශ ගොඩක් දුරට වැරදි. ඔයාලා මේක දන්නේ නැත්නම් මේ එකක් හරි දැනගන්න ඕනේ. ඉතින් යුනිෆෝමු නෝ එතකොට වතුනා ඒ ටික පොඩ්ඩක් දැනගන්න ඕනේ. මේක විවුර්ත කරත් කමක් නැහැ කියලා තියෙන. ඒකේ වැරදි කියලා තීරණය කරගන්න පුළුවන්. හරිද? 14 රම්පුදේවා කෝකූකිතෝ ශාරියෝනි චූයි shinakere banara naranai. චූයි shinakere banara naranai කියලා තියෙනවා ගම එක ඒ කියන්නේ අවධානය සිටියේ නැත්නම් පරිස්සම් ඒ යුතුයි වගේ. එතකොට මේක අපිට හරි කියලා කියන්න පුළුවන්. එතකොට කෝකූකිතෝ ශාරියෝනි. එතකොට ගුවන් යානාව හා වාහන රැම්ප් එකේදී
ඉතින් මේක හරිනේ. රෑම්ප් එකේ ගැන කියන්නේ රෑම්ප් එකේ දෙන දෙයක් ගැන. මොකද්ද ගුවන් යානා වාහන අවධානයෙන් ඉන්න ඕන. වාහන කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ගුවන් යානා හා වාහන කෙරෙහි අවධානය යොමු කළ යුතුයි කියලා කියන්නේ. 15 සග්ගයෝජු යන්නේ ඒත් වැඩ අතරතුරේ දැන් දැක්ක සග්ගයෝජු කියන තව තැනක මේ තියෙන්නේ. මේ තියෙන්නේ. මම මේක විතරක් නෙවෙයි කියන්නේ මේ වගේ වචන දෙක දෙක එනවා. එතකොට නිකම්ම පාඩම් වෙනවා. මේ වගේ අමාරු තැනක් ගියත් නෝට් එකේ ගිහිල්ලා බැලුවා. ඉසුගෂි දොකිවා ඉසුගෂි මේ ඉන්ෆෝ වචනයක්. ඒ කියන්නේ මොකද්ද කාර්ය බහුල ඉසුගෂි දොකිවා ඕකොකු චිනකුතේ මොයෝයි ශිනකුතේ මොයෝයි වාර්තා නොකළ යුතුයි නේ. ඒ කියන්නේ මේ ප්‍රකාශය මොක තිබ්බත් ඉස්සරහා මන්නම් කියන්නේ වැරදි. වාර්තා නොකළ යුතුයි. වාර්තා කරන්න ඕනේ. මොකද්ද එතකොට කියන්නේ වැඩ අතර දුරදී කාර්ය බහුල වෙලාවේදී වාර්තා නොකළ යුතුයි වගේ අදහසක් දෙන්නේ. ඒ කියන්නේ ඉක්මනට යවන්න ඕන වාර්තා නොකළත් කමන්නේ කියලා. එහෙම බෑ. හරියට වැඩේ කරන්නත් ඕනේ වාර්තා කරන්නත් ඕනේ. හරිද? ශිසකොෂෝ ශිසකොෂෝ කියන්නේ මොකද්ද මේ? ශිසකොෂෝ කියන්නේ යොස් කියන එක. ආය බලන්න ශිසකොෂෝ කියන එක මතක නැත්තම්. ශිසකොෂෝවා කකුණින් සුරුතොකි. යුබි දකේ සෂි කොයේවා දස නකුතේ මොයෝයි. දැන් බලන්න මෙතන කොයේවා දස නකුතේ මොයෝයි කියලා තියෙන්නේ. ගෙන් අපිට පුළුවන් මේ ප්‍රකාශන වැරදි කියලා කියන්න. හරිද? ඇයි ඒ මේ කටහඬ පිට නොකරත් කමන්නේ කියන එක තමයි කියන්නේ. මේ දස කියන්නේ පිට කරනවාට. තිස්ස නකුතේ මොයෝයි කියන්නේ පිට නොකරත් කමන්නේ කියන එක. එහෙම වෙන්න බෑ අපි යෝෂ් කියලා ඇඟිල්ලෙන් පෙන්නලා සහ කටහඬින් පිට කරනවානේ. තේරුණාද? ඊට පස්සේ ගුරන්දෝ හන්දෝ රින්ගුනෝ හෙන්චිත්සු තෝවා අන්සෙන් තේජි කයිතෙකිදේ දෙයරු බ්‍රවුන් හැන්ඩලින් හරිද කයිතෙක මොකද මේක අන්සෙන් තේජි කයිතෙකි දෙයරු මොකද්ද මේ කියන්නේ ග්‍රවුන්ඩ් හැන්ඩලින් හින්චිත්සු ගුණාත්මක භාවය ගැන මේ හින්චිත්සු කියන්නේ ගුණාත්මක භාවය තෝවා ග්‍රවුන්ඩ් හැන්ඩලින් වල ගුණාත්මක භාවය යනු අන්තින් ආරක්ෂිතව තේජි වේලාවට වැඩ කිරීම කයිතෙකි සුව පහසුව වේ. හරිද? මේවා නම් ඉතින් මෙව්වා ග්‍රවුන්ඩ් හැන්ඩලින් කරනවා මේක ඉතින් බැයි නම් තේරුමම නැහැ. මේක එහෙම මේක පුළුවන් වෙන්න ඕනේ මේක අනිවාර්ය දෙයක්. මේක තියෙනවා දෙවෙනි පොතේ මුලක් තියෙනවා පළවෙනි පොතේ අග හරියට අහු වෙනවා. හරිද? ශිගතෝ ශිගතෝ ගා අවත්තර මවරිනෝ මේ වටේට කියන මවරිනෝ ශිගතෝ මුසු මුෂිෂිතේ මොයෝයි ශිගතෝ මුෂිෂිතේ මොයෝයි කියලා තියෙන්නේ. එතකොට මොකද්ද මේ කියන්නේ? ශිෂිතේ මොයෝයි කියන්නේ මේකේ තේරුම වැඩ දැන් මේක මේ ළමයි දන්නේ නැත්නම් මේක නම් අමාරුයි කරන්න. මුෂිෂිතේ කියන්නේ මග අරිනවට. මග ඇරියත් කමන්නේ නැහැ කියන එක තමයි මේක. හරිද? මේ වගේ වෙන්නත් පුළුවන් ඉතින්. දැන් මේ මුෂු සිතේ මොයෝයි කියන එක තියෙන්න ඕනේ. දැන් මේකයි පේපර්ස් කරන්න කියන්නේ. වැඩ මග ඇරියත් කමන්නේ මෙතනින් අපිට වැරදි කියලා දාන්න පුළුවන්. මොකද්ද කියන්නේ? ශිගතෝ කවත්තර. එතකොට මේ ප්‍රශ්න වලට ළමයි මේ මාක් කරගන්න. කොමන් නැහැනේ වචන. වචන කොමන් නැතිව මාක් කරලා ඔයාලා අර දන්න ඒවා තියෙනවා නම් ස්කිප් කරලා මේවා ආය ආය කරන්න. ඊට පස්සේ ආයෙ මේ මුලින් ඉඳන් කරනවා නම් මේවා කරගෙන ගිහිල්ලා වචන මතක නැද්ද කියලා බලන්න. ඒකයි මං කියන්නේ ඔය නැත්නම් පොත විතරක් පාඩම් කරලා පේපර්ස් වලට ඇවිල්ලා අමාරුයි. හරිද? ශිගතෝ වැඩ අවත්තර වැඩ අවසන් වූ පසු අවත්තර මවාරි වටේට ශිගතෝ වැඩ නොසලකා හැරී කියන්නේ අපි අර එක තැනකදී කියනවානේ වැඩ අවසන් කරාට පස්සේ වටේ පිටේ දේවලුත් බලන්න කියලා. දැන් මේතන කියන්නේ දැන් බලන්න දැන් ඔයාලට නෝට් එකේ ගිහිල්ලා එතන බලලා ආයෙ ලියන්න පුළුවන්. එතකොට නෝට් එක ඔක්කොම අහු වෙනවා. හරිද? වටේට බැලුවම කමන්නේ නැහැ කියලා කියන්නේ. ඒක වැරදි ඒක. හරිද? 19 කෝකුකිනෝ තෝච්චකු ගුවන් යානාවේ පැමිණීම ශුප්පත්සු යෝහෝගා කවර නයි නොදේ ඉචි දෝ කකුණින් සිතර සයි කකුණින් සුරු හිත්සියෝ නයි අවශ්‍ය නොවේ කියලා තියෙන්නේ මේකත් ගොඩක් දුරට වැරදි.
හරිද? ගොඩක් දුරට වැරදි කියලා මම මේ කියන්නේ ප්‍රකාශ වැරදි කියන එක නෙමෙයි. මේ කමාවෙන් මේ පැත්තයි මේ කමා අතරින් බලන්න ඕන වාක්‍ය. හරිද? මේක නම් ඉතින් වැරදි කියලා කියන්න පුළුවන් හරියට පාඩම් කරපු කෙනෙක්ට. කියන්නේ මේ ඉච්චියෝ අනයි කියන්නේ අවශ්‍ය නොවේ කියලා තියෙන්නේ. හරිද? සයි කකුණි නා සයි කියන එක දන්නේ නැහැ කියන්නේ කකුණින් සුළු හිස්සියෝන නයි. පරීක්ෂා නොකලත් කමන්නේ නැහැ කියන එක තියෙන්නේ. මේ ප්‍රකාශයෙන්ම වැරදි කරන්න පුළුවන් ප්‍රකාශය. මොකද මේවා හරි ගියත් මෙතන වැරදි නම් මේ කමාවේ මේ ටික මුළු ප්‍රකාශයෙන් වැරදි. මේ ප්‍රකාශ හරි ගියත් වැඩක් නැහැ නේ. තේරුණාද ප්‍රශ්නේ අද උත්තරය හොයාගන්න විදිය. ඊට පස්සේ අපි බලමු ඉචිදෝ කකුණේ මොකද්ද මෙතන තියෙන්නේ සයි කකුණින් කියන්නේ හොඳින් පරීක්ෂා නොකලත් ප්‍රශ්නය කියන එක තියෙන්නේ. හොඳද? මේ මොකද්ද මේ තහවුරු කරන්න ඕනේ පරීක්ෂා කළත් අවශ්‍ය නොවේ පරීක්ෂා කරන්න අවශ්‍ය නොවේ කියන එක තියෙන්නේ. අදහස. එතකොට මොකද්ද මේ ඉචිදෝ කකුණෙන් කියන්නේ එකවරක් පරීක්ෂා කර එකවරක් පරීක්ෂා කර නැවත පරීක්ෂා නොකලත් කමන්නේ නැහැ කියලා කියන්නේ. එහෙම බෑනේ. එහෙම කියන්න බෑ. ඒ ප්‍රකාශය වැරදි. අපි කියනවානේ දෙතුන් පාරක් වටපිට බලන්න. ඒ වගේ දේවල් කියනවනේ. මේක සමහර විට ඔයාලට මේ සමහර කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එකපාරක් හරි පරීක්ෂා කරනවානේ. එහෙම බෑ. ඉතින් මේ ප්‍රකාශය බලන්න මේ කියන්නේ නිකන් ඩෝන් කෙයා වගේනේ අදහසක් දෙන්නේ. එකපාරක් පරීක්ෂා කරත් කමන්නේ නැහැ කියන්නේ නිකන් ඩෝන් කෙයා වගේ කන්න දෙන්නේ. මේවල් පොඩ්ඩක් හිතන්න ඕනේ දේවල්. ප්‍රශ්නේ අමාරු නැති වුණාට. කෝකූ කිනෝ තෝච්චකු සුප්පත්තු පැමිණි ගුවන් යානාවක් පැමිණි පිටත් වීමේදී යෝහෝ තොරතුරු කවර නයි නොදේ තොරතුරු වෙනස් නොවන නිසා කවර නයි නොදේ කියන්නේ වෙනස් නොවන නිසා මේ වචනේම දන්නේ නැතත් අපිට ප්‍රකාශයට වැරදි කියලා දාන්න පුළුවන් හරිද 20 තෝසයි කේකපු වා කොන්තරෝ කරා වතසු කන්ට්‍රෝලර් එක මේ කන්ට්‍රෝලර් කියන එකේ මේක තියෙන්නේ කන්ට්‍රෝලර් කරා කන්ට්‍රෝලර් එකෙන් බාර දෙයි කියන එක තියෙන්නේ හරි ළමයි මේක ගොඩක් කන්ට්‍රෝල් එකෙන් තමයි අපිට දේවල් දෙන්නේ ක්‍රියාත්මක කරන්න වගකිව යුතු නිලධාරියට නැත්නම් weight and balance check කරන කෙනාට කාට හරි කන්ට්‍රෝල් එකෙන් තමයි මෙහෙමයි කියලා කියන්නේ හරිද මේ ප්‍රකාශය හරි එතකොට අපි මෙතන බල ප්‍රකාශ නෙමෙයි මේ කොටස හරි මෙතන මොකද්ද කියන්නේ තෝසයි කෙයිකකු වා තෝසයි කෙයිකකු කියන්නේ කලමන ගබඩා කලමනාකාරයට ගබඩා කලමනා කිරීමට කන්ට්‍රෝලර් එකෙන් කන්ට්‍රෝල් එකෙන් මේවා කරන්න ඕන බාර දෙන්න ඕන මොකක්ද ඒක උත්තරත් හරි හරිද ප්‍රශ්න තියනවද කාට හරි ප්‍රශ්න තියනවද අවුලක් නෑ නේද ළමයි දැන් පොඩ්ඩක් අර මුල් 10 පෙන්නන්නකෝ. මොකද 10 හරිද මරු බස් දා ගන්නද වෙන්නද කියලා